දෙකක් හම්බෙච්ච කෙනා, තුනක් හම්බෙච්ච කෙනා ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. එතකොට ජනතාව ප්‍රතික්ෂේප කරපු කට්ටිය ඔක්කොම එකතු වෙලා එක තැනකට ඇවිල්ලා කියන්න පුළුවන් කමක් නැහැ ජනතාවනේ අපිත් එක කියලා. මොකද ඒ පක්ෂ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නැත්නම් ඒ පක්ෂ වලට බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. කියන්නේ කිසියම් පක්ෂයක් කිසියම් ආයතනයක බහුතර මන්ත්‍රී සංඛ්‍යාව ලැබුවේ නැහැ කියලා කියන්නේ වැඩි මන්ත්‍රී සංඛ්‍යාව ලැබුවේ නැහැ කියලා කියන්නේ ඒ පක්ෂය හෝ ඒ කණ්ඩායම අදාළ සභාවේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා. එතකොට සමහරුත් එකයි හම්බෙලා තින්නේ. සමහරුත් දෙකයි හම්බෙලා තින්නේ. සමහරුත් තුනයි හම්බෙලා තින්නේ. හැබැයි මේ 1 2 3 හම්බෙච්ච ඔක්කොම එකතු කරගෙන එක ගොඩක් හදාගෙන ඒකෙන් සභාව පීඩනවා කිව්වොත් එහෙම ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි. නීතියෙන් බාධාවක් නැති වුණාට ඒවා ජනතාව විසින් ප්‍රතික්ෂේප වෙච්ච කණ්ඩායම් ගණිතමය ලෙස තමයි මේ තමන් දිනුවා කියලා පෙන්වන්න උත්සාහ කරමින් ඉන්නේ. නමුත් මාලිමාව අපි එහෙම නෙවෙයි. අපි නිකන් අපි ගණිත විද්‍යාව නෙවෙයි තියෙන්නේ. ඇත්තට ගත්තොත් එහෙනම් අපිට විශාල ආයතන සංඛ්‍යාවක් දැනට ගත්තොත් 339ක් තිබුණා. ඒකෙන් 254කම වැඩි මන්ත්‍රී සංඛ්‍යාවපත් කරගන්න අපි සමත් වෙලා තියෙනවා. يعني අපි දිනන්න සමත් වුණා කියන එක තමයි තියෙන්නේ. ඒක නිසා මෙතන ඉතා පැහැදිලිවම දේශපාලනේ පැත්තෙන් ගත්තොත් දේශපාලනික හිතුවොත් එහෙම මේ මෙතන ජයග්‍රහණය කරලා තියෙන වෙන කවුරුවත් නෙවෙයි මාලිමාව.